2026 වසරට ආයිබෝවන් කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් අද පුංචි දරුවන්ටත් වැඩිහිටියන්ටත් අද මේ 2026 වසරේ මුලින්ම කතා කරන්නේ ඕගොල්ලන්ට අපි හැමතිස්සෙම අපි අතින් පුංචි වැරදි වෙනවා. ඒ ටිකක් කියන්න මේ ඕගොල්ලෝ බලනවා ඇති මොනවද මේ තියෙන්නේ කියලා මං ටිකක් සුද්ධ කරන ගමන් තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ අපි දැන් ලොකු ව්‍යසනයක් වුණානේ පහුගිය කාලේ. ඉතින් වෙලාවකට ගම් වතුර ගාලා මේ ඇලදොල ගංගා උතුරනකොට කාණු පද්ධති හිර වෙනවා, පාරවල් બ્લોක් වෙනවා. ඉතින් ඒවට අපි පුංචි දේවල් ටිකක් හිතන්න ඕන. මගතොටේ යන්නේනකොට අපේ අතේ බස් ටිකට් එක තියෙනවා. බස් එකෙන් බහලා ඉවරනම ටිකට් එක තියෙනවා. ටොපි කාලේ වුණාම කොලේ තියෙනවා. ඒ වගේම බීම හරි කිරි පැකට් එක හරි බිව්වහම ඒකේ හිස් එක අපි ළඟ තියෙනවා. අපි ඒක කොහෙට හරි වීසි කරනවා. නේද? හුඟක් අය එහෙම කරනවා. ඒ උන්ට මම නම් පටන් අරගෙන තියෙනවා දැන් කාලෙක ඉඳලා ඒවා මේ බෑග් එකේ දාගෙන ගෙදර එන්න. ඩස්බින් එකක් පාරේ තිබුණ නැත්තම් ඩස්බින් එකක් තිබුණොත් ඩස්බින් එකට දානවා. නැත්තම් ඒක අපි මොකක් හරි බෑග් එකක් ගෙනියනවනේ. ඒකේ මේ අරගෙන ඇවිල්ලා ගෙදර විසි කරනවා. ගෙදරට ඩස්බින් එකට දානවා. එහෙම කළොත් අපි පරිසර පද්ධතිය ආරක්ෂා වෙනවා නේද? මේ සෝබාදහම කියන්නේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ සෝබාදහමට අපි හැමෝම හිතන කතා කරන්න බෑ කියලා නෑ. ගහකොළ හැමදේම මේ හුළඟ හැමදේම කතා කරනවා. ඒගොල්ලන් මේ විශ්වයේ නේද? සෝබාදහමේ ශක්තිය අපි ඒව ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට තමයි සතා සීපාවා මිනිස්සුયો එතකොට හැමදේම ආරක්ෂා වෙන්නේ. එතකොට ඔය පාරවල් වල කාණු બ્લોක් වීම, පාර උතුරලා ළමයින්ට සමහර වෙලාවට යන්නත් බෑනේ. සපත්තු වල ඉඳන් වතුර. ඇයි පාරේ වතුර රැඳෙනවානේ. ඉතින් ඒ නිසා අපි ඒවා ආරක්ෂා කරගමු. තව අපි කරන දෙයක් තමයි පන්සලට ගියාම, විහාරස්ථානයකට ගියාම ඉතින් අපි ඔය පහන් පත්තු කරනකොට ඒ තැන්වල මම ගොඩ දැකලා තියෙනවා පහන් තිර පැකටේ කටින් කඩනවා. අපි කට කියන්නේ අපි හැම සිස්ටම පිරිසිදු වෙන තැනක් නෙමෙයිනේ. විස බීජ තියෙනවා. ඉතින් පහන් තිර පැකටේ කටින් කැඩුවම කෙල ගෑවෙන්න පුළුවන් පහන් තිරේ. එතකොට ඒවෙන් පහන් පත්තු කළාම ඒවා පිරිසිදුයි නේද? බුදුරජාණන් වහන්සේටනේ අපි පහන් තියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේට පහන පත්තු කරනකොට ඒ අපවිත්‍ර වෙන්න බෑනේ. එතකොට හුඟක් අය සමහර වෙලාවට මමත් ඒ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා. හයියෙන් ગાත කියනවා. ગાත කියන එක හොඳයි කවුරුත් නැත්තම් එතන. හයියෙන්. නැත්තම් අවට තව කීප දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ગાත කියා ගන්න බැරි වෙනවා. අර හයියෙන් කියන්න ගත්තාම. එතකොට අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ස්ථානවලට ගියාම. එතකොට මේ පූජනීය ස්ථානට ගියාම පුංචි දෙයක් හරි අපි පිනක් වශයෙන් කළා එන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ බෝධි මණ්ඩලයේ ටිකක් වතුර ටිකකින් පිහ දාලා ගෙදරින් අරගෙන යන්න ඕනේ. ඉතින් මොනවා හරි ද්‍රව්‍ය ටිකක් පුළුවන් නම් සබන් කෑල්ලක් මොකක් හරි ස්පොන්ජ් කෑල්ල මොකක් හරි අරන් ගිහිල්ලා එතන පොඩ්ඩක් මේ පිරිසිදු කරලා එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතන බෝමළුවේ තියෙන සිංක් එකක් තියෙනවා. අපි වතුර පැන් කලේ එහෙම ගන්න. එතන පොඩ්ඩක් සෝදලා පිරිසිදු කරලා එනවා නම් එතන අපිරිසිදු වෙන්නේ හුඟක් තැන්වල අපිරිසිදු මම දැකලා තියෙනවා. මම නම් එහෙම කරලා එනවා. ඒ වගේ දේවල් පුංචි දේවල් ටිකක් අපි ඉගෙන ගමු නේද? පන්සල බොමලු පොඩ්ඩක් අතු ගාලා පුළුවන් විදිහට පුළුවන් වෙලාව අනුව අපි ඒව ටිකක් කරගමු නේද? එහෙනම් තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. නැවත හමු වෙමු.